දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි. එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල අගෝස්තු මාස 28 වනදා යලි කැඳවීමට නියම කළ අතර එදින විමර්ශන කටයුතු වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් කොමිසමට නියෝග කරන ලදී. 2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.